අද මේ සංඥාවේ සියලුම දෙනා මෙවැනි වසරේක රාශීව දැන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා ආයාදී ද්වාරත්‍රයන් සංවර කරගෙන සිල්ලුතුන් පිරිසක් ඇතුළත සූදානම් වන්නේ අමාමෑණී ලෝතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් උන්චි බණපදයක් අවස්ථානුකූලව ශ්‍රවණය කරන්නටයි. අද මේ ධර්ම දේශනාවේ පින්කමෙන් ආරම්භ කරනු ලබන පින්කම් මාලාව හෙට දහවල මේ නිවසේ බුදුපාමොක් සංඝගත දක්ෂිනාවක් පිරිනමලා නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙවැනි පින්කම් මාලාවක් සිදු කිරීමේ අරමුණ මාතෘකාව බවට පත් වෙන්නේ මේ වසර දෙකකට පමණ පෙරදී නිදනා ප්‍රාප්ත මානව හිතවාදී කීර්ති ශ්‍රී දේශමාන්‍ය මුළු දිවයිනටම සාම මිනිසුරු ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දායක සභාවේ හිටපු සභාපති ජායන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කඩුපිටි ජයරත්න සිල්වා ගුණබර පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නටයි. සිදු කරනු ලබන්නා වූ කළගුණ සැලකීමේ උත්තුංග ක්‍රියාවක් පින්කමක් විදියට මේ මොහොතේ ආරම්භ කරනු ලබන මේ පින්කම සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. කඩුපිටි ජයරත්න සිල්වා පියාණන් පිළිබඳව මේ අවස්ථාවට සම්බන්ධ වන ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාම ඉතාමත්ම මැනවින් දන්නවා හඳුනනවා. ඔහු ජීවත්ව සිටි කාල සීමාව තුළදී ඉතාමත්ම හොඳ මානව හිතවාදී විදියට ක්‍රියාත්මක වුණා. ඔහුගේ ජීවිත කාලය තුළදී ඔහු මේ මානව සමාජයට දායාද කරපු දේවල් බොහොමයි. ශාසනික වශයෙන් මහඟු සේවාවක් සිද්ධ කරන්නට යෙදුණ ඉතාමත්ම හොඳ දායක මහත්මියෙක් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දියණිවරු සිව් දෙනෙක් මේ සමාජයට දායාද කරලා තාත්තා කෙනෙක් විදියට තම යුතුයකම් කොටස ඉතාමත්ම මැනවින් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණ ගුණබර පියෙක් විදියට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඔහුගේ ක්‍රියාකාරකම් දෙස ඒ නිසාම ඔහුට මානව හිතවාදී කීර්ති ශ්‍රී දේශමාන්‍ය යන විරුදාවලියෙන් ඔහුව හඳුන්වන්නට කටයුතු යෙදලා තිබුණා. සැබැවින්
ජීවමානව අපි කවදාවත් මේ පියාණන්ව දැකලා නැහැ. නමුත් මේ දූ දරුවන් දෙස බලනකොට ඒ පියාණන් පිළිබඳව පිළිතුරු අපිට සිතා ගන්නට පුළුවන් මොනතරම් යහපත් ගුණවත් මිනිසෙක්ද කියන කාරණය. අපිට මතකයි එදා ඉසා ගෞතමිය සිදුහත් කුමාරයා ලෙස බලලා සිදුහත් කුමරු දැකලා නිබ්බුත පද කිව්වා. ඒ නිබ්බුත පද වලින් ප්‍රකාශ වුණේ සිදුහත් කුමරු පිළිබඳ නෙමෙයි. සිදුහත් කුමාරයාගේ මෑණියන් පිළිබඳ, පියාණන් පිළිබඳ යම් ආකාරයකින් විවාහ කරන ඒ බිරිඳ පිළිබඳ ඒ වාගේ අපිට මේ දූ දරුවන් දකින්නකොට දූ දරුවන්ගේ අදහස් දැනගන්නකොට ක්‍රියාකාරකම් දකින්නකොට ඒ මව්පියන් පිළිබඳව හොඳ අදහසක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පින්නතුනි ජීවිතයේ සිදු කරගන්නට පුළුවන් හොඳම පින් තමයි ගුණවත් නැනවත් ඵලදායී දරුවන් මේ සමාජයේ දායාද කිරීම. ඒ පියාණන් වහන්සේ මෑණියන් වහන්සේ සමග ඒ යුතුයකම ඒ පින්කම ඉතාම ඉහළින් ඉෂ්ට සිද්ධ කරලා තිබෙන ගුණවන්ත පින්බර තාත්තා. මේ වසර දෙකකට පමණ පෙරදී ඒ ගුණබර පියාණන් වහන්සේ මිය පරලොව යනවා. ඒක ස්වාභාවික සිද්ධියක්. මේ ලෝකයේ උත්පත්තිය ලබන සෑම කෙනෙක්ම පිනතුරු යක් කාල සීමාවක් පමණයි ජීවත් වෙන්නේ. ඒ අතරතුර අපි කිසියම් අවස්ථාවකදී මේ ජීවිතය අතහරිනවා. අපිට මේ ජීවිතය අතහැරෙනවා. සබ්බං පහයි ගමනිය. දරුවන් කොපමණ සිටියත් වස්තුව මිලමුදල් කොපමණ තිබුණත් මොනතරම් තනතුරු තිබුණත් මේ සෑම දෙයක්ම පිටතේ හැඩ දාලා තනිවම ගමනක් කරනවා. මේ පියාණන් වහන්සේ ඒ ස්වාමි පුත්‍රයාණන් ඥාතිවරයා වසර දෙකකට එහා පැත්තේ ඒ ස්වාභාවික ධර්මතාවයෙන් තමයි පත් වුනේ. ජීවත් වෙලා සිටි කාල සීමාව තුළදී සිදු කරගත්ත ආගමික වශයෙන්, සාසනික වශයෙන්, සමාජික වශයෙන් සිදු කරගත්තා වූ යහපත් ක්‍රියාදාමයන්ගේ ආශිර්වාදයන් පින් හැටියට ඔහුත් සමග ගමන් කළා. කෙනෙක් මිය පරලොව යනකොට පින්නතුනි ජීවත් වෙනා සිටින අය ඔහු පිළිබඳව නැත්නම් ඇය පිළිබඳව කතා කරනවා. මිය පරලොව ගිය දවසට ජීවත් වෙලා සිටින අයගේ මොහොත තුල කතාව බහට ලක් වෙන දේ පිළිබඳව පිළිතුරේ කල්ැතුව අපි හිතලා තියෙනවා නම් හරි වැදගත්. මොකද අපිට අත්දැකීම් තිබෙනවා, ආහන්න ලැබිලා තියෙනවා, අපි දැකලා තියෙනවා. සමහර අය මිය පරලොව ගියාට පස්සේ ඒ නියමිය කෙනා පිළිබඳව සමාජයේ අනිකුත් අය කතා බහ කරන ආකාරය
එදාට අපි ගැන ඉන්න අය යමක් කතා කරා. ජීවත් වෙලා ඉන්නකොට අපි කැමති වෙන්නේ අපි ගැන කොහොම කතා කරනවද? කොහොම සුභවාදී විදියට හොඳ ප්‍රතිචාර සහිතව අපේ ගුණ කියනවාට තමයි අපි කැමති. එහෙමනම් පිළිතුරේ මියපරලව ගිය දවසට දැන් උදාහරණයක් ඇටියට මේ තාත්තා මියපරලව ගිහිල්ලා දැන් වර්ෂ දෙකක් ගත වෙලා අද අපි කතා කරනවා බොහෝ ගුණ පිළිබඳව. ඒ කතා කරන්නේ කොහොමද නිසා? එහෙම කතා කරන්න දෙයක් ඒ පියාණන් ජීවිතේ ඉතිරි කරලා ගිය නිසා. ජීවත් වෙන කාල සීමාවේ පිටතේ ජීවිතේ යම් අගයන් අපි එකතු කරගන්න ඕනේ. එකතු වෙන්නේ අගයන් වටිනාකම් ඉබේ එකතු වෙන්නේ නැහැ. ඒ දේවල් අපි එකතු කරගන්න ඕනේ. ආගමික පැත්තෙන් වෙන්නට පුළුවන්, සමාජික පැත්තෙන් වෙන්නට පුළුවන්. බොහෝ අවස්ථා තියෙනවා අපිට. මිනිස්යෙක් ඇටියට අපේ ජීවිතයේ වටිනාකම් අගයන් එකතු කරගන්න. ආන් එහෙම හඳුනාගෙන ජීවිතය වටිනා ජීවිතයක් බවට පත් කරගත්තාම මිය පරලොව ගිය දවසට පින්නතුනි ජීවත් වෙලා ඉන්න අය හරියට හදවතින්ම ඒ අයගෙන් අපි ගැන මිය ගිය කෙනා ගැන වර්ණනාවට ලක් වෙනවා. ඒක හරි වැදගත්. ඒ අනුව මේ පියාණන් ඒ විදිහට ගෞරවයට පාත්‍ර වෙන පියාණන් කෙනෙක්. දැන් අපි සූදානම් වෙන්නේ ඒ ගෞරවනීය පියාණන් වහන්සේගේ වර්ෂ දෙවර්ෂ පූර්ණ පින්කම වෙනුවෙන් පවත්වන ලබන ධර්ම දේශනාව පවත්වනවා. පිටතනේ මේ පින්කමේ මාතෘකා කීපයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. එක මාතෘකාවක් තමයි දෙමව්පියෝ කියන මාතෘකාව. ආදරණීය තාත්තා කෙනෙක් වෙනුවෙන් පින්කම සිද්ධ කරනවා දරුවා. තාත්තා මිය ගිහිල්ලා මෑණියන් ජීවතුන් අතර වටිනාකම් දෙකක්. දෙමව්පියෝ කියලා කියන්නේ අම්මා තාත්තා කියලා කියන්නේ ජීවිත කාලයක් පුරාවට ගුණ ප්‍රකාශ කළත් පිටතොනේ කවදාවත් ඒ ගුණ කියලා ඉවර කරන්න බැරි දෙන්නේ. අම්මා තාත්තගේ වටිනාකම පිළිබඳව අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාට ලබා දෙන්නට පුළුවන්කම තිබෙන ඉහළම ගෞරවය ලබා දුන්නා. ඒ තමයි අම්මා තාත්තා ගෙදර ජීවමාන බුදුරජාණන් වහන්සේලා දෙනමක් ඇති. ගෙදර බුදුන් අම්මා තාත්තා කියන සංකල්පයක්. බලන්න ඉතිහාසයක් පිළිබඳව අපට තාත්තා. බුදුරජාණන් වහන්සේට අපි යම් ගෞරවයක් දෙන්නේ ඒ ගෞරවයෙන්ම අපි අපේ ආදරණීය අම්මා ලෙස තාත්තා ලෙස බැලිය යුතුයි කියන බවයි වහන්සේගේ දේශනාව. එන්නේ පිළිතුරේ තරම්ම අම්මලා තාත්තලා දරුවෝ වෙනුවෙන් කැප වෙන තේ වෙන මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරන දෙන්නේ අම්මයි තාත්තයි. ඒ නිසා ඒ අම්මට තාත්තට සලකනවා කියන එක නැත්නම් අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු දේවල් පිළිබඳව බුදුදහමේ බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථා
බුදුදහම විතරක් නෙමෙයි. පින්වත්නි මේ ලෝකේ පහළ වන සියලුම ශාස්ත්‍රෝන් වහන්සේලා මෞපියන්ගේ ගුණ පිළිබඳව දේශනා කළා කියලා. මෞපියන්ට සලකන්නට කියලා දේශනා කළා කියලා. බුදුදහමට අනුව අපි බලනකොට අපිට හමු වෙනවා විවිධ සූත්‍ර දේශනාවන් වලදී අම්මා තාත්තා පිළිබඳව ඒ දෙමව්පියන් ඇගීමට ලක් කළ යුතු ආකාරය පිළිබඳව සහ යම්කිසි දරුවෙක් දෙමව්පියන්ට නොසලකා හරිනවා නම් එහි තිබෙන ආදීනව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මම මාතෘකා කළා ගාථාව පිටුම් කාණ පිතාවත් මොදී පාඩම් තිබෙන ගාථා. මහා මංගල සූත්‍රයේ ගාථා. මාතා පිතෘ උපස්ථාන උත්තදාරස්ස සංඝ අනාමුදාච කම්මන්තා ඒතමංගල මුත්තේ. මහා මංගල සූත්‍රයේ කියන පිළිතුරේ මංගල කරුණු 38ක් ඇතුළත් වෙන සූත්‍රයක්. මංගල කරුණු අපේ ජීවිත කාලය තුළදී අපිට ජීවිතයේ සතුට ගෙන දෙන, සැනසීම ගෙන දෙන කරුණු කාරණා 38ක් මේ සූත්‍රයේ අන්තර්ගතයි. මේ මාතෘකා කරපු ගාථාව තුළ ඒ මංගල වර්ණ තුනක් ඇතුළත් වෙනවා. මාතා පිතෝ උපස්ථාන එකක් තමයි මව්පිය උපස්ථානයි. අම්මට තාත්තට සලකන. අම්මා තාත්තා දරුවන්ට පිළිතුරේ ඉස්සර වෙලා සලකන්නේ අම්මා. අපිව මේ ලෝකයට බිහි කරලා බිහි වෙන්නටත් පෙර ඉඳලාම අම්මයි තාත්තයිට සලකන්න ගත්තා. එදෙනා අම්මාවගේ කුසයේ අපි පිළිසිඳ ගත්ත මොහොතේ ඉඳලා අම්මයි තාත්තයි අපි වෙනුවෙන් කැපවුනේ නැත්තම් එතකොට අපිට මේ ලෝකේ මිනිස්සෙක් හැටියට දෙවිදෙක් හැටියට රොච්චි කාලේ උපත්යක් ලබන්න අවස්ථාවක් ලැබෙනවා. ඊටාම නිර්පාදිත විදියට අපිව මේ ලෝකයට බිහි කරලා දායාද කරලා අම්මා තාත්තා සම්පූර්ණ ආරක්ෂාව සපයා දෙමින් පෝෂණය සපයා දෙමින් අපිව රැක බලාගෙන අපි වෙනුවෙන් පළමුව මෙහෙවර ඉටු කරන්නේ අම්මයි තාත්තයි. එහි ප්‍රතිඵල හැටියට තමයි දවසින් දවස මොහොතින් මොහොතකින් ටික අපි වැඩිලා ජීවිතේ තරුණ වයසට වගකීම් දරන වයසටපත් වේ. එහෙමපත් වෙනකොට අර අපේ ආදරණීය අම්මා තාත්තා දැන් ටික ටික ජීවිතේ වයෝවෘද්ධ තත්ත්වයටපත් වෙනවා. ඒ වියපත් වේගෙන යන ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් ජීවිතයේ වගකීම් දරන දුවා දරුවෝ තමන්ගේ යුතුයකම් කොටස ආරම්භ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිගාලෝවාද කියන සූත්‍රයේදී අම්මට තාත්තට දරුවන් විසින් කළ යුතු යුතුයකම් මොනවද කියලා සරලව පැහැදිලි කරනවා. වතෝනේ වරිස්සති අම්මා තාත්තා පුංචි කාලේ අපිව පෝෂණය කළා. දැන් අපි මොකද කරන්න ඕනේ? තරුණ වයසේ අපි වියපත් වෙන අම්මා තාත්තව දැන් පෝෂණය කිරීමේ වගකීම අපි බාර ගන්න ඕනේ. කිච්ඡන්නේ සංපරිස්සති අම්මා තාත්තගේ සියලු කටයුතු ටික දරුවෝ බාර අරගෙන අපේ මෛත්‍රියෙන් කරුණාවෙන් මේක කරලා දෙන්න ඕනේ. පුංචි කාලේ පිටතොනේ
ලෙඩක් දුකක් හැදිලා හරිම අමාරුවෙන් ඉන්නේ. නමුත් අපි පුංචි කාලේ අපිට තේරෙන්නේ නැහැ. අර අම්මා තාත්තා ළඟට ගිහිල්ලා කොච්චර වද දෙනවද අපේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න. එහෙමයි අම්මා තාත්තා අපි වැඳුවේ දැන් වයස්ගත වෙගෙන යනවා. දැන් එතකොට තරුණ වයසේ ඉන්න අපි අම්මා තාත්තගේ සියලු කටයුතු ටික කර දෙන්නට බැරිලා ඉන්නවා කොහොමද? අර එදා අම්මා තාත්තා ඉස්සුවා වගේ හරිම ඉවසීමකින් ඒ වගේම හරිම ආදරයකින් කරුණාවකින් පින්නතනේ ඒ දේ අම්මා තාත්තා වෙනුවෙන් කරන්නට ඕන. අම්මගේ තාත්තගේ හිත රිදෙන විදියට නෙමෙයි ඒ දේ කරන්නට ඕන. ඉච්ඡන්නේ සංකාරිසෙ. එහෙම ආදරයෙන් අම්මට තාත්තට සරගනකොට කටයුතු ටික කරලා දෙනකොට ඒ අම්මගේ තාත්තගේ සිත තුළ මහා පුදුම විදිහේ සතුටක් දැනෙනවා පිටතට. එයාගේ ජීවිතේ මහා ශක්තියක් ලබනවා. ඒ වගේම ඊළඟට කුලවංශන්ට අපෙස්සදී අම්මට තාත්තට දෙමව්පියන්ට සලකන තවත් විදිහක් බුදුහාමුදුරේ දේශනා කරනවා. තමන් අයිති කුලවංශවල තිබෙනවට සිරිත් පිරිත් තිබෙනවා. ආන්ගේ සිරිත් පිරිත් ටික දරුවෝ හැටියට අපි ආරක්ෂා කරන්නට ඕන. ඒකට දෙන්නේ. දෙමව්පිය ජීවත් වෙලා ඉන්නකොටම පිටතේ දකින්නවා තමන්ගේ දරුවෝ කුල සිරිත් රකින්නවාද කියලා. හොඳ සිරිත් රකින්නවාද කියලා දකින්නවා. දැන් උදාහරණයක් කියන්න. අද අම්මා නේද? අම්මා තමන්ගේ දැසින් දකින්නවා තමන්ගේ දියණිවරු දරුවෝ කුල සිරිත් රකින්න විදිය. මේ හොඳ කුල සිරිතක්. බෞද්ධ සංස්කෘතියේ හොඳ කුල සිරිතක් මේක. කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ පින් අනුමෝදන් කිරීම ඒනොත් තමන්ගේ ආදරණීය පියාණන් ඒ මෑණියන්ගේ සෙනෙහවන ස්වාමි පුත්‍රයාණන් දැන් ඔහු වෙනුවෙන් තමන්ගේ දරුවෝ මේ කුල සිරිත ඉතාමයෙන් ආරක්ෂා කරමින් ක්‍රියාත්මක කරනවා. මොනතරම් සතුටක් දැනෙනවද? ඒ නිසා කුල සිරිත රකින්නට අපි බැඳලා ඉන්නවා. ඒක මෞපිය උපස්ථානයේ කොටසක්. ඊළඟට දායකයන් පරිපජ්‍යති. දායාද වශයෙන් අපිට මෞපියන්ගෙන් ලැබුණ දේවල් අපි හොඳට ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. දායාද කිව්වම පිටතනේ බොහෝ වෙලාවට අපේ මතකයේ දෙන්නේ මේ භෞතික දේවල්. දෙවඩන් වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්. ඒක විතරක් නෙවෙයි දායාද කියලා කියන්නේ. මෞපියෝ අපිට දුන්න ලොකුම දායාදේ තමයි අපිට මේ නිරෝගීමත් ශරීරයක්, භෞතික ශරීරයක් අපිට අම්මා තාත්තා දීලා තියෙනවා. ඒක හොඳට පෝෂණය කරලා ශක්ති සම්පන්න කරලා දීලා තියෙනවා. මේ දායාද. ඒ වගේම හොඳ නරක මොනවද කියලා හොඳට කියලා දීලා තියෙනවා පුංචි කාලේ ඉඳලා. ඊට දායාද. දැනුම දායාදයි කියලා දීලා තියෙනවා. මේ හැම දෙයක්ම ආරක්ෂා කරන්න ඕන පිටතේම අර භෞතිකව ලැබිලා තියෙන දේවල් ආරක්ෂා කරන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අර වියපත්තේ අම්මා ඒ දරුවෝ දිහා බලාගෙන ඉඳලා අපේ දරුවෝ මේ දායාද හොඳට රකින්න ඒවා තවත් සංවර්ධනය කරගන්නවා කියලා දකිනකොට බුද්ධම විදියේ සතුටක් ජීවිතේ ලබනවා. ඒ සතුට අපට තාත්තට අපි දෙන්නට ඕන. මේ අවස්ථාව අතර පිටතනේ ජීවත් වෙලා ඉන්නකොට දෙමව්පියෝ දැසින්ම දකින්නවා තමන්ගේ දරුවෝ ඉටු කරනවද නැද්ද කියලා. එහෙම ඉටු කරනවා නම් ඒ අම්මා තාත්තා හරිම වාසනාවන්තයි. එයා හරිම පින්වන්තයි. ඒ සතුට විඳින්න ලැබෙනවා. ඒ සමාජයේ සමහර දරුවෝ ඉන්නවා පිටතනේ මේ පිළිබඳව පැකීමක් නැහැ.
සිතන්නේ නැහැ. ඒ යුතුයකම් මොනවද කියලා හඳුනගන්නේ නැහැ. එහෙම ඕමනාවක් නැහැ. එහෙම අම්මලා තාත්තලා හරි අසරණ වෙනවා. අර විදියට හදපු තමන්ගේ දුව පුතා ඒ යුතුයකම් ටික ඉටු කරන්නේ නැතුවම ඒ අම්මලා තාත්තලා ඇති වෙන වේදනාව එක වචනයෙන් කියන්න බැහැ. අම්මා තාත්තා රෝගී වෙනවා මානසිකව කායිකව රෝග වලට ගොදුරු වෙනවා. ඒ දරුවන් පිළිබඳව තිබෙන දුක් කනගාටුව නිසා පිළිතුරේ පාපය. අම්මව තාත්තව සතුට කරන්න ඕන. යුතුයකම් ඉටු කරලා සතුට කරන්න ඕනේ. මුචි ආය අපේ සතුටින් කියන්න අම්මා තාත්තා මොනවද නොකරේ? මේ තාත්තා මේ දරුවන්ව සතුටින් කියන්නේ මේ අම්මත් එක්ක මොනවද නොකරේ? ඒක නිසා අපිව නැවත සිහිපත් කරලා මව්පියන් වෙනුවෙන් මේ යුතුයකම් පුරු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. මේ සිංහලවාද සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා අතට පන වේදානං කාලකතානං දක්ඛිනං අනුපදස්ස. යම්කිසි දවසක අපි මිය පරලොව ගියාට පස්සේ අපේ පරලොව ජීවිතවලට අපේ දරුවෝ පින්කිතක් වේවා. අපිව සිහිපත් කරා. එහෙම බලාපොරොත්තුවක් අම්මලාගේ තාත්තලාගේ සිත් තුළ තිබෙනවා කියලා දේශනා කළා. එතකොට දෙමාපියන් වෙලා මෙතන ඉන්න වැඩි හරියක් මේ අම්මලා තාත්තලා හොඳට තමන්ගේ මහාන් ඔම බලාපොරොත්තුවක් තියනවද නැද්ද? තියෙනවා. නේද? එහෙම බලාපොරොත්තුවක් ඉතේ කොතනක හරි තියෙනවා. ඒ හැඟීමක් ඇති වෙනවා. කවදා හරි අපි නැත්නම් ගිය දවසක අනේ අපි සින්තරයි අපේ දරුවෝ. නේද? බෞද්ධයන් විදියට හිතනවා අපිට පින් ටිකක් ඒවාගේ සසරට. එහෙම බලාපොරොත්තුවක්. මේක හරිම අහිංසක බලාපොරොත්තුවක්. ඇයි? ඒක කරනවද නැද්ද කියලා දැසින් දැක බලා ගන්න අම්මා තාත්තා එතකොට නැහැ. ඒ මොනතරම් බැඳීමක් මේ දරුවොත් එක්ක. එතකොට මේ දේවල් හඳුනාගෙන අන්න දරුවන්ගේ අවසාන යුතුයකම ජීවත් වෙලා ඉන්නකොට අර සියලු යුතුයකම් කළා වගේම අවසාන යුතුයකම හැටියට මිය පරලොව ගියාට පස්සේ පරලොව ජීවිතයට හොඳට පින් දෙන්නට ඕන. හොඳට පින් දෙන්නට ඕන. ඒ සඳහා ඒ අවසාන යුතුයකම ඉතාම යටින් ඉෂ්ට සිද්ධ කරන්නට තමයි මේ දරුවෝ ටික මේ අවශ්‍ය ඥාතීන් හැමදෙනාම උපපාද කරගෙන මේ උදාන පින්කම සිද්ධ කරන්නේ. පින්කමක් සිද්ධ කරලා ඒ තුලින් ජනිත කරගන්න පින අනුමෝදන් කරනවා. දැන් තාත්තට දෙන්න වෙන දෙයක් නැහැ. ජීවත් වෙලා ඉන්නකොට වාගේ අතින් අතට යමක් දීලා සතුටු කරන්න බැහැ. වචනෙන් ඕව සතුටු කරන්න බැහැ. මොනම ආකාරයකින්වත් භෞතික වශයෙන් ඔහුට උපකාරයක් කරන්න දැන් අවස්ථාවක් නැහැ. පුළුවන්කම තිබෙන එකම දේ තමයි පින්නතුනි පින් දීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තාවන්ති පාණි. මිය පරලොව යන අයට පරලොවට පිහිට පිණිස පවතින පින් විතරයි. ඒ නිසා හැකි සෑම මොහොතකම පින් අනුමෝදන් කරන්න. දරුවන්ට පුළුවන් තාත්තට පින් දෙන්න හැමදාම මේ වාගේ පින්කම් නොකලා යහපත් වැඩක් කරන හැම මොහොතකම පින්නතුනි ඒක ආශිර්වාදයේ පිනක් බවට පෙරවිලා තාත්තට ලැබෙනවා. අම්මට ලැබෙනවා. ගෞරවය ලැබෙනවා. ඒ පින ලැබෙනවා. සසරේ කොතනක හිටියත්. යම්මා තාත්තා නිසා තමයි දරුවෝ බිහිුනේ. ඒ නිසා ඒ දරුවෝ යහපත් වැඩ කරන හැම මොහොතකම මේ ආශිර්වාදයේ පිනක් විදියට අම්මා තාත්තට ලැබෙනවා. එහෙනම් මේ දරුවන්ට සතුට වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ ආකාරයට අම්මා තාත්තට සැලකීම අපි සිද්ධ කරනවා කියන්නේ. ජීවත් වෙලා ඉන්නකොට යුතුයකම් කරනවා වගේම මිය පරලොව ගියාට පස්සේ
පරලොව ජීවිතයේ සසරට පින් අනුමෝදන් කරනවා කියන සතුට ඔයගොල්ලන්ට ඇති කරගන්න පුළුවන්. යම් දරුවෙක් මේවා නොකර ඉන්නත් පුළුවන්. නේද? කාටවත් මේ නීතියක් නැහැ මේව කරෙද්දී කියන්නේ. ඒ නිසා යම් කිසි දරුවෙකුට ඕන නම් නොකර ඉන්න පුළුවන් තමන්ගේ අම්මා තාත්තා වෙන්න. හැබැයි යාර ජීවිතේ කවදාවත් සතුටක් දැනෙන්නේ නැහැ. කවදාම හරි පසුතැවිල්ලක් ඇති වෙනවා. මම මගේ අම්මා තාත්තා වෙනුවෙන් මේ යුතුයකම කරේ නෑ නේද? ඒ නිසා මේ දරුවන්ට හොඳට සතුට වෙන්න පුළුවන්. අපේ තාත්තා වෙනුවෙන් අපේ යුතුයකම අපි ඉටු කරනවා කියලා. මෞර්තිය උපස්ථානය ඉතාමේ ඉටු කරන අවස්ථාවක්. පිටතනේ ඊළඟ මාතෘකාව හැටියට මා තෝරගන්නේ දහම් කරුණක් එකක් දේශනා කරන්නට. පිටතට අපේ ජීවිතවලට සම්බන්ධ තවත් ඉතාම වැදගත් මාතෘකාවක් තමයි ධනය කියන මාතෘකාව. ධනය කියන මාතෘකාව අපේ ජීවිතවලට බොහෝම සම්බන්ධයි. මොකද විශේෂයෙන් පින්නතුන්ට මේ ජීවිත ගත කරන පින්නතුන්ට ධනය කියන එක තාම සම්බන්ධයි. පින්නතුන් ධනය රැස් කරනවා. නේද? ධනය රැස් කරේ නැත්නම් පින්නතුන්ට අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට බැහැ, ජීවිතේ පවත්වාගෙන යන්නට බැහැ. ඒකට ධනය රැස් කරනවා. අපි ඒ ධනය හඳුන්වනවා භෞතික ධනය ඇති. මේ භෞතික ධනය නිල මුදල් ඒවා භාවිතා කරලා මේ ගෙවල් දොරවල් හදනවා, එක ගණන් ගන්නවා, යාන වාහන ගන්නවා. ජීවිතේ පහසු වෙත කර ගැනීම සඳහා ඒ ධනය උපයෝගී කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිළිතුරු අපිට හමු වෙනවා මේ භෞතික ධනයට එහා ගිය බුදුහාමුදුරුවෝ දේශනා කරන තවත් ධනයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධනය සහ අපි රැස් කරන මේ භාවිතා කරන භෞතික ධනය අතර වෙනසක්. භෞතික ධනය අපි රැස් කරන්නේ මොකටද? අපේ පහසුව සඳහා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධනය තුලක් පිටතොනේ අපි රැස් කරන්නේ මොකක්ද? ඒ පහසුව. හැබැයි මේ භෞතික ධනය සීමා වෙනවා මොකටද? මේ අපි ජීවත් වෙන කාල සීමාවට. ඒ කියන්නේ මේ භවයට සීමාවයි. භෞතික වශයෙන් අපි ලක්ෂ ගණනින්, කෝටි ගණනින්, ප්‍රකෝටි ගණනින් හම්බ කළා. ඒ ධනය සීමා වෙනවා අපි ජීවත් වෙන මේ කාල සීමාවට විතරයි. මේ භවයට විතරයි. කෙනෙක් අවුරුදු 60ක් වෙන්න පුළුවන්, ඊට වැඩි වෙන්න පුළුවන්. තව කෙනෙක් අවුරුදු 45ක් වෙන්න පුළුවන්. අපි මොන තරම් ධනය හරි හම්බ කළා, ඒ භෞතික ධනය ජීවත් වෙන කාල සීමාව තුළදී පරිහරණය කරලා, විපෑදම් කරලා, ඒ වගේම අවශ්‍යතාවයන් ඉටු කරගෙන ජීවත් වෙනවා. හැරෙන්නට ඒ පහසුකම සාදා ගන්නට පුළුවන් මේ භවයට විතරමයි. එහෙත් අපි මරණයටපත් වෙනකොට සියලුම කෙලෙසුන් නැති කරලා රහත් භාවයටපත් වෙලා සිටියේ නැත්නම් මොකද වෙන්නේ? ආයි භවයකට ගමන් කරනවා. යම් දවසක සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මේ මාර්ග ඵල ලබලා නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නා තුරුම අපිට මේ සංසාර ගමනේ දිගින් දිගට ගමන් කරන්න සිද්ධ. ඒ යන සංසාර ගමනේ පිටතොනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධනය අර මේ භෞතික ධනය මේ භවයට පමණක් සීමා වෙනකොට මේ භවයෙන් එහා සංසාර ගමනට පිහිට වෙන ධනයක්
ඒ ධනෙ කොටස් 7කට බෙදලා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා. එක සද්ධා ධන, සීල ධන, හිරියොත්ප්පයන් ධන, සුත ධන, චාග ධන, පඤ්ඤා ධන. සද්ධා ධන, සීල ධන, හිරියොත්ප්පයන් ධන, සුත ධන, චාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං කියලා දේශනා කරනවා. මේ ධන හත පින්නතේ හඳුන්වනවා ආර්ය ධන හත හැටියට. ආර්ය කියලා කියන්නේ උතුම් කියන අදහස. මේ ධනයට විශේෂණයක් තියෙන උතුම් ධනය. කුමක් නිසාද මේ ධනය උතුම් වෙන්නේ? අර සසර පුරාවටම මේකේ ප්‍රතිලාභ අපිට ප්‍රතිඵල ලැබෙයි. මෙහි අපි රැස් කරන භෞතික ධනය මේ භවයට පමණක් සීමා වෙනකොට අර කියන සප්ත ආර්ය ධනය සසරටම පිටක් වෙනවා. ඒ නිසා මේ ආර්ය ධන හත පින්නතුනේ අපි භෞතික ධනය රැස් කරනවා සමගම මොකද කරන්න ඕන? රැස් කරගන්න. නැත්නම් මේ භවයේ තුල අපි මොන තරම් ධනය රැස් කරගෙන තිබුණා සසර ගමනේදී අපි අසරණ වෙනවා. සරණක් නැතුව. ඒ භෞතික ධනය නතර එක රුපියලක් අරගෙනන්නේ තාත්තා ධනය රැස් කරා ඔයගොල්ලන්ගේ ජීවිත සුවපත් කරන්න. ඒ රැස් කරපු ධනෙ එන්න මේක මම අරගෙන යනවා කියලා කිසිම දෙයක් අරගෙන ගියේ. එහෙම අරගෙන යන්නේ නැහැ. අපිට ඒක එහෙම තමයි. එහෙනම් අපිට හරිම වැදගත් වෙනවා අර බුදුහාමුදුරුවෝ දේශනා කරන ආර්ය ධන හත. ඒ ආර්ය ධන හතෙන් පින්නතුනේ උත්තර ධනවත් වෙන්න ඕන, පොහොසත් වෙන්න ඕන. ඒ පොහොසත්කම සසර පුරාවට අපිව ධනවතුන් පොහොසතුන් බවට පත් කරනවා. සසර ගමන පහසු කරනවා. පළවෙනි එක සද්ධා. සද්ධා කියන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ආගමික වශයෙන් ගත්තාම පිටතොනේ තොරතුරුන් පිළිබඳව තිබෙන ශ්‍රද්ධාව නැත්නම් විශ්වාසය. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, ආර්ය සංඝ රත්නයේ ගැන තිබෙන විශ්වාසයට අපි කියනවා සද්ධා. අපි ඔය වචනේ අර්ථයෙන් ගත්තොත් පින්නතුනේ විශ්වාසය කියන එක මේ වචනේ වල තියෙනවා. ඒ කියන්නේ ජීවත් වෙනකොට විශ්වාසය කියන එක පින්නතුනේ අපිට හරිම වැදගත් සාධකයක්. ඒක ආගමික වශයෙන් විතරක් නෙමෙයි. පින්නතුන්ගේ ලෞකික ජීවිතවලදී ගෙදර දොරේ පින්නතුන්ට විශ්වාසය කියන එක ඕනද නැද්ද? අත්‍යවශ්‍යයි. ඒ විශ්වාසය යම් තැනකද නිදෙන්නේ එතන මහා ගැටලුවක්. ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. සමහර වෙලාවට ඒ අවිශ්වාසය තුළ ජීවිතවලින් පවා වන්දි ගෙවන. එහෙනම් ශ්‍රද්ධාව කියන වචනේ ඇතුලේ විශ්වාසය කියන එක තියෙනවා. දැන් එහෙනම් මේක අපි මොහොතකට ආගමික ශ්‍රද්ධාව අතහැරලා පිටුතුන්ගේ එදිනදා ජීවිතයට මේක සම්බන්ධ කරලා බලමු. ශ්‍රද්ධාව කියන්නේ නම් පන්සලේ, පින්කමේ, ඒ වගේ දැනක විතරද තියෙන්න ඕන නෑ. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය නම් විශ්වාසය පිටුතුනේ අපේ ජීවිතේ හැම මොහොතකම හැම තැනකම අපි ගොඩනගා ගන්න. තමන් අනිත් සියලු දෙනාගේ හොඳ විශ්වාසවන්තයෙක් වෙන්න. අපි ජීවත් වෙන සමාජයේ අපේ ජීවිතයේ වැදුන තව චරිත තියෙනවා. දරුවා, අම්මා, තාත්තා, නේද? සහෝදර සහෝදරියෝ, ඥාති, ස්වාමි
පුරුෂයා නම් භාර්යාව. භාර්යාව නම් ස්වාමි පුරුෂයා. දෙමව්පියන්ට දරුවන්ට දෙමව්පියෝ. ගිහියාට පැවිද්දාට ගිහියා. මේ විදිහට විවිධ චරිත වලින් අපි බැඳිලා ජීවත් වෙන්න ගනුදෙනු කරනවා. විවිධ ගනුදෙනු අපි අතර තියෙනවා. භෞතික වශයෙන් නියමවලින් වෙන්න පුළුවන්, යුතුයකම් වලින් වෙන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක්ම සාර්ථක වෙන්නට නම් ඒකවල සද්ධා විශ්වාසය භාර්යාවට ස්වාමි පුරුෂයා විශ්වාස කරනවා. ස්වාමි පුරුෂයාට භාර්යාව විශ්වාස කරනවා. එහෙනම් මේ දෙදෙනා අතර තියෙන ඕනේ නැද්ද සද්ධාව? විශ්වාසය තියෙන්නේ. ආගමික ශ්‍රද්ධාවට එහා ගිය ශ්‍රද්ධාව අපි හැම තැනකම තියෙනවා කියන්නේ. ගෙදරදී තියෙන්නේ. දෙමව්පියන්ට දරුවෝ විශ්වාසවන්ත වෙන්න ඕනේ. දරුවන්ට දෙමව්පියන්ට විශ්වාසවන්ත වෙන්න ඕනේ. අපිට සසරට නිවනට උපකාරී වෙන්නේ එකක්ම ආගමික ශ්‍රද්ධාව. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන විශ්වාසය තියෙන කෙනා පිටුනේ ජීවිතේ බොහෝ පිළිසිත කරනවා. තාත්තා පන්සල් හදන්න එළඹුණේ නේද? මොකක් නිකන්ද පෙළඹුණේ? තාත්තට බුදුහාමුදුරුවෝ විශ්වාසයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය විශ්වාසයි. ඒ සදහම් මගේ ගමන් කරලා මාර්ගඵල ලැබපු ආර්ය උත්තමයන් වහන්සේලා සහ ඒ දක්වා ගමන් කරන ප්‍රඥාන වික්ෂුන් වහන්සේලා පවා තාත්තට විශ්වාසයි. නේද? ඒ නිසා ඒ විශ්වාසය මත පිළිතලා කළ හැකි ශාසනික මේවරා සිද්ධ බලන්න කොච්චර පිනක් ඒ තුලින් උ රැස් කරගත්තා. ඒ කාර්ය ධනයක් නෙමෙයිද? ඒතකොට ශ්‍රද්ධාව ධනයක් බවට පෙරලෙන්නේ එහෙම පින්නතුනි. දැන් අද දවසේ පින්නතුන් මේව පිටකමක් සංවිධානය කරනවා. සංවිධානය කරලා මේක බොහොම කරන්නේ හරින ශ්‍රද්ධාවෙන්. ඒ කියන්නේ පුදුමන් පිළිබඳව උත්තර විශ්වාසය. ඒකනේ මේ ගෞරවයේ හැම දෙයක්ම හොඳට විධිමත් විදියට සංවිධානය කරලා මේ තුල මොනවද රැස් වෙන්නේ? මේ තුල රැස් වෙනවා මහා ධනය. මේ මහා ධනය රැස් වෙනවා. ඒක හෙටෝදීට අරගෙන ගිහලා කඩේට දීලා මොනවා හරි වඩුවක් ගන්නද නේ? මේ තුලින් රැස් වෙන ධනය, පින් නැමැති ධනය, ආර්ය ධනය ඒක පේන දෙයක් නෙමෙයි. හැබැයි සසරේ මෙතන ඉඳලා ඕනම වෙලාවක නිවන් දකින්නතුරු මේ සංසාර ගමනේදී අපිට අවශ්‍ය කරන ඒ පහසුකම් ලබන්න අවශ්‍ය කරන පසුබිම මේ තුලින් සකස් වෙනවා. පින්නේදී ශක්තිය සංසාර ගමන පහසු කරනවා. ඒ ආර්ය ධනයක් වෙන්නේ එහෙම. එනිසා ශ්‍රද්ධාව තියෙන කෙනා හරියට පින් සිද්ධ කරගන්නවා ජීවිතේ. සද්ධාන. සීල ධන ඊළඟ පින්වතුනි සීලය ආර්ය ධනයක්. සිත කය වචනය සංවර කරගෙන ජීවත් වෙන්න. ඒක වොන්තර ධනයක් වඩපත් වෙනවා. සිතේ කය වචනයෙන් සිද්ධ වෙන ප්‍රධාන අකුසල 10ක් තියෙනවා. ඒකද පස්පව් දස අකුසල මේවා සීලය ආරක්ෂා කරගන්න කෙනාගේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට සීලයක් නැති කෙනාගේ මොකද වෙන්නේ? මේ තිදොරින් ඒ අකුසල සිද්ධ වෙනවා. ඒ වගේ විපාක වලට සංසාරේ දුක් විපාක වලට දෙන්නට සිද්ධ වෙනවා. පස්පව් දස අකුසල කරන්නේ නැතුව දස පුණ්‍ය ක්‍රියාවන් කරමින් පංචශීල ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ජීවත් වෙනකොට අන්න සීලය ධනයක් බවට පත් වෙනවා. ඒ ආශිර්වාදයේ හැටියට සසරේ සැප විපාක ලැබෙනවා. මේ භවයේ විතරක් නෙමෙයි ඊළඟ භවයට සසරටම ගෙනියන්න පුළුවන් ධනය. හිරියොත්ප්පියන් ධන. හිරියොත්ප්ප ලැජ්ජා සහ බය
තුළ තියෙනවා මොකද්ද? බයක් තියෙන්න ඕන, ලැජ්ජාවක් තියෙන්න. ඒකතේ සමාධියේ දේශ බලනකොට අපිට පේනවා සමහර ඇත්තෝ පාපයෙන් ලැජ්ජයි. පාපයට බයක් නැහැ. වැරැද්දට ලැජ්ජත් නැහැ, බයක් නැහැ. අටුම අවම වශයෙන් පින්නතේ නිරියොත් අපේ මේ එකක් හරි අපි ගාව තියෙන්න ඕනේ. නේද? වැරදි වැඩ කරන්නේ. සමහර අය ඉන්නවා බය නැහැ. හැබැයි වැරද්දක් කරන්න ලැජ්ජයි. සමහර අය ඉන්නවා ලැජ්ජාවක් නැහැ. ඒ බය තියෙනවා. තමන්ගේ දුරුවන් ගැන හිතලා නේද? නැත්නම් තමන්ගේ වේලාවේ වැටෙන්න වෙයි කියලා අපකීර්තියක් කියලා එහෙම බයක් තියෙනවා. කුමන හෝ හේතුවක් උද මේ අවස්ථාවකින් එකක් හරි අපි ගාව තිබුණොත් මොකද වෙන්නේ? අපි පාපයෙන් මැරෙන්නේ. ඒ නැතිව තප්පදේක අපි ගාව තියෙන වැරදි වැඩවල. හිරියොත් අපියන සුත ධනං ඊළඟ ආර්ය ධනය තමයි මෙතන මේ සුත කියන්නේ ධර්මයේ නැත්නම් නිවැරදිදී ශ්‍රවණය කිරීමේ ග්‍රහණය කර ගැනීමේ උවම. මේ පිටකම් සිද්ධ කරනකොට සුත ධනය රැස් කරගන්න. නේද? අපි ආයේ පොච්චි බලපෑමක් නැති ජීවිතේ සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරනකොට මොකද වෙන්නේ? ඒකට යහපත් විපාක සසරේ අතරේ මේවා විදිහට නෙමෙයි. ඒක ආර්ය ධනයක්, උසස් ධනයක්. ඊළඟ ඡාග කියලා කියන්නේ පරිත්‍යාගය. හෙටදාසේ පිටතොන් දානයක් දෙනවා. වික්ෂුන් වහන්සේලාට දන් දෙනවා වෙන්නට පුළුවන්. කෙනෙකුට ආහාර ටිකක් දෙනවා වෙන්නට පුළුවන්. නේද? ආනිසංස වෙනස්කම් තියෙනවා. නමුත් පරිත්‍යාගය, දානය මේක සත්භාවයෙන් සිද්ධ කරනකොට පින්නතේ මොකද වෙන්නේ? ඒක ආර්ය ධනයක් බවට පත් වෙනවා. දන් දෙන නැත්තන්ට පෙරලා සංසාර ගමනේදී උපභෝග පරිභෝග සම්පත් ලැබෙනවා. දැන් මේ භවයේ තුළ පිටතොන් කාර්යයේ අතපාර ජීවත් වෙන්නේ නැහැ. හැබැයි අපි පොඩ්ඩක් පාරකට ගියා නේද? ටිකක් එහාට මෙහාට ගිහිල්ලා බලනකොට අපිට පේන්නේ එහෙමයි. සමහර අයට පිටතොන් මේ රාත්‍රියේ මෙහෙම ඉස්සර වහනක් නැහැ. මේ රාත්‍රියේ කුස පිරෙන්න ආහාරයක් නැහැ. නේද? හරියට ඇඳුමක් නැහැ. ඒ අවශ්‍යතාවයන් ඉටු කරගන්න කවුරුහරි යන්න ඕන. ඊට ඉල්ලන්න ඕන. ඉල්ලනව කවුරුත් කැමති නැහැ. එහෙනම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. මොකක් කියලාට ලැබෙන්නේ ප්‍රතික්ෂේප වීම. එතකොට මොකද වෙන්නේ? කුසගින්නෙන් ඉන්න කෙනෙක් තව කෙනෙක් ප්‍රතික්ෂේප කරනකොට එහෙම නැත්නම් යමක් දුන්නත් ඒක හිතේ කැමැත්තක් නැතුව වාගේ දෙනකොට ඒක ලබන්නාට ඒ ඉල්ලන කෙනාට පිටතේ මොන තරම් ආධ්‍යාත්මික කඩාවැටීමක් සිද්ධ වෙනවා. පිටතේ මේ සමාධිය නේද? මේ සමාධිය අපිට මොකද වෙන්නේ? එතකොට ඇයි මෙහෙම වෙන්නේ? මේ කියන ආර්ය ධනය ඒගොල්ලෝ රැස් කරගෙන නැහැ. ඒ ආර්ය ධනය නැති වුණාම සසරේ දුක්පතුන් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඡාග, පරිත්‍යාගය, දානය කියන එක පිටතේ සංසාර ගමනේදී අපේ ජීවිත කාලයේදී භවයකදී පුරුදු පුහුණු කළ යුතුම දේ පරිත්‍යාගය කියන්නේ. අපි එහෙම දීලා තිබෙන නිසා අපිට මේ භවයේ තුල අර විදියට කවුරුවත් අරගෙන ගිහලා අපි ඉල්ලන්නේ නැහැ.
එහෙම නොඉල්ලන තැනට අපි පත් වෙලා තිබෙනවා අපිට යමක් ලැබිලා තියෙනවා. උත්පත්තියෙන්ම යමක් මහා ලෝකවල නැති වෙන්න පුළුවන්. අපිට වඩා කියන උතරක් ඉන්නවා. නමුත් පින්වතුනි කෙනෙකුගෙන් අතපාන්නේ නැතුව ජීවත් වෙන තරම් වාසනාවක් සහිතව අපි ඉපදිලා තියෙනවා. ඒ වාසනාව අපිට දුන්නේ කවුද? පින්වතුනි වගේ තනිවම අපි තනිවම ගියේ. සමහර පවුල්වල සමහර දරුවෝ නැද්ද පිටතේ මහා කෝටිපතියෝ ඉන්නවා. හැබැයි මේ පවුලේ සමහර දරුවෝ ඉන්නවා රුම දෙන්නේ. මොනතරම් උත්සාහ කළා දියුණු වෙන්නත් බැහැ. අර ධනවත් සහෝදරයෝ උදව් කළා ඒ දියුණු වෙන්නේ නේද? එහෙමයි ඉන්න. ඇයි මේ? අර සංසාරයෙන් ගේන කොටසක් තියෙනවා පිටතේ. ආන්නේ කියලා කියන්නේ. ඒකට ආනේ ධනය කියලා කියන්නේ කර්මයට සම්බන්ධයි. නේද? ඒ නිසා ඡාග පරිත්‍යාගය කරන ඇත්තන්ට සංසාරේ අඩුවක් නැතුව ලැබෙනවා. අඩුවක් නැතුව ලැබෙනවා. ආර්ය ධනයක් කියලා. ඊළඟට පඤ්ඤාමේ සත්තමන්ත අවසාන ධනය මොකක්ද? ආර්ය ධනය. ප්‍රඥාව නුවණ. නුවණ ආර්ය ධනය. මේ හැම දෙයක්ම කරන්න පිටුතුනේ නුවණ කියනට ඕන. නුවණ කියන එක අපි කොහොමද ලබන්නේ? ප්‍රඥාව. දැන් මේ විදිහට අපි මොකද්ද මේ කරන්නේ? ප්‍රඥාව ලබා ගන්න. නේද? ඔබටත් මටත් දැන් මේක අපිට කවුද දුන්නේ? බුදුහාමුදුරුවෝ. මේ අපි සාකච්ඡා කරන්නේ නේද? බුදුහාමුදුරුවෝ දුන්න ධර්මය. බුදුහාමුදුරුවෝ අපිට ධර්මයේ හැටියට දෙන්නේ මොකද්ද? ප්‍රඥාව. එතකොට යම් කිසි කෙනෙක් ධර්මයේ හොඳට දැනගන්නවා කියලා කියන්නේ එයාගේ ප්‍රඥාව නුවණ පිළිබඳව වැඩෙනවා. ඒ ඥානවන්තකම සසර ගමනට සාර ශක්තියක් සපයන. නේද? ප්‍රඥාව තියෙන කෙනා මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. එයා මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැතුවම එයාට සංසාරේ අර සාංශාරිකව තියෙන අනතුරු අවම වෙනවා. අඩු වෙනවා. ඊට ඉක්මනින් සසර ගමන නතර කර ගැනීමේ දක්ෂයෙක් වෙනවා යා. ඒ නිසා මේ කියපු කාරණා හතර බුදුදහමේ සඳහන් වෙන්නේ ආර්ය ධන හතක් හැටියට. එතකොට දැන් අපි රැස් කරගන්න භෞතික ධනය මේ භවයේ සීමා වෙනකොට මේ භවයේ තුල ඒක නතර වෙනකොට අර බුදුහාමුදුරෝ දේශනා කරපු ආර්ය ධන හතර අපි මිය පරලොව ගිය දවසට අපි ආර්ය වෙනවා. මේ පියාණන් වහන්සේ ජීවත් වෙලා සිටිද්දී භෞතික ධනය රැස් කළා, පරිහරණය කළා, ඒ වගේම වැඩ කළා නේද? ඒ වගේ ප්‍රතිඵල එකතු කරගත්තා. ඊළඟට ආර්ය ධන හතෙන් පොසතෙක් බවට පත් වුණා. ඔහුට ශ්‍රද්ධාව තිබුණා නේද? ඔහු සීලය ආරක්ෂා කළා. වැරදි වැඩ කරේ නැහැ, හිරියොත් තත්පරයක තිබුණා. ධර්මයේ ශ්‍රවණය කළා. පරිත්‍යාගශීලී වුණා. ඒ සියල්ලම කරන්න හොඳ ප්‍රඥාවක් වර්ධනය කරගෙන තිබුණා. දැන් ඒක ඒ වගේ රැස් කරගත්ත ධනෙ අරගෙන ගියා. නේද? දරුවෝ 4 දෙනෙක් හිටියා. හැබැයි දරුවෝ ඉන්න 4 දෙනෙක්. සෙනෙහබර ස්වාමී දියණියක් හිටියා. යාදනීය අම්මා කියලා. සියලුම දේවල් අතර වෙනකොට තනියම ගමනක් යනවා.
හැබැයි හිස්සතින් නෙමෙයි අර විදිහේ ධනයක් සහිතව නම් යන්නේ සසර ගමන යාට අනතුරක්. එහෙනම් දැන් අපි මේ ජීවිතයේ චරිත වලින් ඒ ආදර්ශයන් අරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව පාළියේදී අපි මොකද කරන්නට ඕන? භෞතික ධනය වගේම පින්නතුනි ආර්ය ධනය රැස් කරන්න ඕන. දැන් මේ ආර්ය ධනය රැස් කරන්න වෙනම කාලයක් එනවද? වෙනම කාලයක් එන්නේ නැහැ. නේද? ඒකට වෙනම කාලයක් එන්නේ නැහැ. සමාන්තරාගේ ඉදරාණ සමහර අය ශ්‍රද්ධාව ඇති කරගන්න සීලය සිල් රැකීම නේද? දන් දෙන්න වල දැම්මම නැහැ. විවේකයේ ඕන. දැනීම වලින් මිදෙන්න ඕන නේද? සමහර වෙලාවට හිතනවා නිලමුදලක් ටිකක් යහමින් හරියම්ම කරගන්න ඕන. ඒවා කරගෙන තමයි මේවා කරන්න පුළුවන් කියලා හිතනවා. ඒකට එහෙම කාර්යයක් වෙනම එන්නේ නැහැ. වෙනම එන්නේ නැහැ. මේ ජීවත් වෙන කාල සීමාව තුළ මේ වැඩ කටයුතු කරන අතරතුරේදීම තමයි පින්වතුනි ඔය කියන ආර්ය ධනයත් අපිට රැස් කරගන්නට වෙන්නේ. නේද? ශ්‍රද්ධාවෙන් කටයුතු කරන එක, සීලය ආරක්ෂා කරගන්න එක පුළුවන් තරම් කරලා පරිත්‍යාගශීලී වෙන එක, ධර්මීය ශ්‍රවණය කරන එක, අවුරුදු නැත්නම් අපි නම් ඉන්නවද? අවුරුදු දන්නේ නැත්නම් අපි ඉන්නේ කියලා නේද? ඒක නිසා අදම මේ කියන ආර්ය ධනය රැස් කරගන්න උත්සාහ ජීවිතේ සාර්ථක වෙයි. කවදාවත් ඒක නාමිය පරලෝ යන ආසන්න වෙනකොට බියටපත් වෙන්නේ නැහැ. මරණ භයක් ඇති වෙන්නේ නැහැ. ඕනෑම වෙලාවක ඒ ගම යන්න සූදානම්. අපි ආන්නියම දහමෙන් පොසත් වෙන්නට ඕන. ආධ්‍යාත්මික වශයෙන් මොකද ශක්තියක් වෙනගා ගන්නට ඕන. ඇයි? අපි එහෙම කරන්නට ඕනේ ඇයි පිටුනේ? ඊළඟ භවයක් අපිට තියෙනවා. නිවන් දකින්නතොරු ප්‍රත්‍යඥ මිනිස්ය හැටියට අපි ඉඳලා මැරෙනකොට ආය භවයකට ගමන් කරනවා. ඒ ගමන් කරන භවයට අපිට ආරක්ෂාවක් ඕන, රැකවරණයක් ඕන. ඒක සුරක්ෂිත වෙන්නට ඕන. ඒක අපි මේ අරගෙන යන්න ඕන. ඒක නිසා සමහර වෙලාවට පිළිතුරු මේ ලෝකේ හැම කෙනෙක්ම ඊළඟ භවයක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. මේ විශ්වාස කරනවාද? නෑ. ලෝකේ හැමෝම විශ්වාස කරන්නේ ඊළඟ භවයක් අපිට තියෙනවා කියලා. අපිට පෙනෙන, අපිට දකින්න, අපිට දැනෙන මේ භවය තුළ විතරයි විශ්වාසය තියාගන්නේ. හැබැයි අපිට එහා ගිහිල්ලා අපිට එහා හිතලා, වීර්යය කරලා, පාරමිතා පුරලා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නවා තමන් වහන්සේගේ ඥාන ශක්තියෙන් උපදවාගෙන අවබෝධ කරගන්නවා. උන්වහන්සේ දකිනවා අපේ සංසාරේ භව ගමනක අපි එල්ලලා ඉන්නේ. දැන් අපිට මේක මෙහෙම කිව්වට දැනෙන්නේ නැහැ. ඇයි? ආපු ගමන් මම දැන් මතක නැහැ. ඉදිරියට යනවා කියන එක දැනෙන්නේ නැහැ. නේද? ඒ නිසා සමහර වෙලාවට හිතනවා මේ භවයේ විතරයි ජීවිතය කියන්නේ කියලා නේද? සංසාර ගමනක අපි එල්ලලා ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරා. දැන් අපි දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රත්‍යක්ෂ ඥානය. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඥානයෙන්ම දැක්කා සත්‍ය ආත්මීය සසර ගමන කියලා. හොඳයි. අපි දැන් මම කියේ මුළු ලෝකෙම මොකේද විශ්වාස කරන්නේ නැහැ කියලා නේද? ඒක විශ්වාස කරන්නේ නැහැ කියලා ඉන්න පිරිසට විශ්වාස කරන පිරිසට එතකොට දැන් මේක සසර ගමනක් තියෙනවා කියන උදාහරණයක් අපිට මේ භවයේ බොහෝම ප්‍රවේශමෙන් ගොඩනගාගෙන ජීවත් වෙන්න කියලා උපදෙස් දෙනවා නේද? ඒකයි වෙන්නේ. පිළිතුරු සීතාවක යුගයේ
ගුණ අලගිවන්න මුඛවැටි කියන පරිවරයාගේ කෘතියක් කියනවා උපදේශ කාව්‍ය සුභාසිතේ කියන. ඒ සුභාසිතය උපදේශ කාව්‍යයේ ඔහොම විවෘතව මේ අදහස පරම පිළිබඳව අදහසක් ඔහු ප්‍රකාශ කරනවා. එතත් නැතත් පරලොව සුදානෙහි මහත් පරමාර්ථතර මාර්ගය. හලෝ යෙහිකි පවුකම් නොතබාම සිත නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත ඇතොත් නැතයි පව් කළාට වෙයි විපත. අපි ප්‍රබල දහම් පණිවිඩයක් මේ අපිට දෙන්නේ. බුදුහාමරගේ දහම ඊටාම විප්ලවකාරී විදියට දෙනවා මේ පණිවිඩය අපිට. නේද? එතත් නැතත් පරලොව. අරමන්ගේ පාසල දෙකක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. බුදුහාමර අපිට විශ්වාසයි, ධර්මයේ විශ්වාසයි. නමුත් සමහර කෙනෙක්ට ඒක විශ්වාස නැති අය ඉන්නවා. ඒ නිසා ඒ දෙවොල්ලන්ටම මොහොම ආමන්ත්‍රණය කරනවා. නැතත් පරලොව සුදානේ නිමා කියන පරලොව තියෙනවා කියලා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. නැත්තම් කමන්නේ. තිබුණත් නැතත්. හලොක්කෙහි පවුකම් නොතබාම සිත. මේ පාදුවක් තිබුණත් නැතත් සිතේ පාපී සිතුවිලි අත්හරින එක ඉතාම හොඳයි. කෙලෙස් අත්හරින ජීවත් වෙන එක කෙලෙස් යටපත් කරගන්න එක ඉතාම හොඳයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊට පස්සේ කියනවා නැතත් ඒ පරලොව ඉන්වන අවැඩ නැත. මොහොතක මේක පරලොවක් නෑම කියන නේද? නැතත් ඒ පරලොව එහෙම පරලොවක් නැති වුණත් ඉන්වන අවැඩ නැත. යහපත් දෙවියට හිතේ පාපී සිතුවිලි අතහැරලා ජීවත් වුණොත් අවැඩක් වෙනවද? අවැඩක් වෙන්නේ නැහැ. අවසාන පාඩේ කියනවා ඇතොත් අන්න. බැරි වෙලාවක් පරලොවක් තිබුණොත් නැතයි පව් කළාට පරලොවක් නැහැ කියලා හිතාගෙන පව් කරපු අයට මොකද වෙන්නේ? වෙයි විපත. මහා විපතක්. මොකද විපත? පව් කළාම පින්නතනේ ඒවට දුක් විපාක සංසාර ගමන හරි භයානකයි. ඒ භයානක අන්තරක් තියෙන සතර අපායේ කියන. සතර අපායෙන් ඉන්නට යනකොට සසර දීර්ඝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. නේද? ඒ නිසා අපිට මේ ඉතාම වැදගත් ස්වර්ණමය අවස්ථාවක් ලැබිලා තියෙන මනුෂ්‍යාත්ම භාවය. බුද්ධෝත්පාද කාලය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින කාලයක පිළිබඳව. හැමදාම ධර්මයේ ලෝකෙ පවතින්නේ. මේක කියලා ධම්ම බලයක් ගන්න දෙන්නේ නැති දවසක් එනවා. එතකොට හොඳට ධර්මයේ පවතින කාලයක අපි උත්පත්තියක් කරලා තියෙනවා. එහෙනම් මේ ජීවිත කාලය තුළදී අපි මේ භෞතික ලෞකික ජීවිත තුළ යහපත් විදියට ගොඩනැගෙනවා වගේම මේ ජීවිත සාර්ථක කරගන්න ඕන පිළිතුරු. ඒ පිළිතුරුගේ ලෞකික ජීවිත හොඳට සාර්ථක කරගන්න ඕන. බුදුදහම මේක විරුද්ධ වෙන්නේ නැහැ ඒක. පිළිතුර දානීය භෞතික දානීය ඕන. මේක වඩා මේවල දාන වාහන ඒවා භාවිතා කරන තහනමක් නෑ දහම. හැබැයි ඒ අතරම පිළිතුරුගේ අපි සසරට අවශ්‍ය කරන සම්පත් ටිකක් ගොඩනගා ගන්නට ඕන. නේද? කුසල රැස් කර ගන්නටත් ඕන. කෙලෙස් අඩු කර ගන්නටත් ඕන. පුළුවන් තරම් කෙලෙස් අඩු කරගෙන ජීවත් වෙන්නටත් ඕන. එහෙම වුණාම සංසාර ගමන අපිට ආරක්ෂිත තැනක් බවට පත් වෙනවා. ඒ වගේම සංසාර ගමන ඉක්මනින් කෙටි කර ගැනීමේ හැකියාවක් අපිට ලැබෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළා. මේ ධර්මයෙන් පුංචි වඩපදයක් තමයි මේ වෙලාවේ අපි අවස්ථානුකූලව ශ්‍රවණය කරන්න තියෙන්නේ. ධර්මයට අනුව පිටතේ බුදුදහම හරියට අවබෝධ කරගත්ත කෙනා තරම්
මේ ලෝකයේ සතුටින් ජීවත් වෙන කෙනෙක් තවත් නැහැ. එයි අපේ ජීවිතවල ස්වභාවය, සංසාරේ ස්වභාවය, ලෝකයේ ස්වභාවය ඇති සැටියෙන්ම බුදුරජාණන් වහන්සේ විවෘතව දේශනා කළා. අපි වෙනිකන් සතුටු කරන්න නේද? එහෙම ධර්මයක් දේශනා කරලා නැහැ. ඇත්ත සැටියෙන්ම දේශනා කළා. අපේ ජීවිතවල ස්වභාවය ඇත්ත ස්වභාවයම දේශනා කළා. දුක්ඛේ ලෝකෝ පටිච්චෝ කියන්නේ. අපි උතරම බලාපොරොත්තු වෙන්නේ දුක කියන වචනයත් අපි අහන්නේ නැවතිද? නෑ. නේද? සැපේ කියන වචනේ තමයි අපි නිතරම ශ්‍රාවණය යන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නියම සැපේ මොකක්ද කියලා අපිට දේශනා කරලා තියෙනවා. ඒ නියම සැපේ ලබන්නට නම් අපිට තියෙන දුක අපි තේරුම් ගන්නට නේද? ජරා, ව්‍යාධි, මරණ කියන මේ දේවල් අපි අනිවාර්යයෙන්ම අපේ ජීවිත කාලයේදී මොකද වෙනවා මේවා දුක. වයසට යන්නේ ජරා. දුකයි සැපයි. දුකයි. නේද? ව්‍යාධි විවිධ රෝග වලට අපි වලට වෙනවා. දුකයි සැපයි. දුකයි. මරණයටපත් වෙනවා. දුකයි. එතකොට මේවට අනිවාර්යයෙන්ම සංසාරේ ඉන්න තාක්කල් පිටතේ අපිට මොහොන දෙන්නටම සිද්ධ වෙනවා. එහෙනම් මේ වගේ නිදිලා සදාකාලික සුවය තමයි නිබ්බානං පරමං සුඛං. උතුම් නිවන සාක්ෂාත් කරගන්න. ඒ සඳහා අපි පුරුවන් කෙලෙස් දුරු කරගෙන යටපත් කරගෙන ජීවත් වෙමු. ඒ සඳහා සෑම දිනකටම ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශිර්වාදය ලැබේවා. ධර්ම අවබෝධය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ අවස්ථාවේදී පිළිතුරු අදහස් කරගන්න. මේ පින්කමේ ප්‍රධාන තේමාව අරමුණ වසර දෙකකට පෙරදී නිදන ප්‍රාප්ත යාදරණීය පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කිරීමයි. ඒ වෙනුවෙන් අවශ්‍ය ඥාතීන් වාග්යම දියණිවරු මෑණියන්වත් පෙරට කරගෙන මේ උදාර පින්කම සංවිධානය කරලා ක්‍රියාත්මක කරන ලබනවා. පිළිතුරුගේ වටිනා කාලීන කොටසක් මේ අවස්ථාවට කැප කරලා ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විදා අරගෙන දැන් මේ මොහොතේ ආනිසංස සමුදායක් රැස් කරගත්තා. මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද ශක්තිය බලය ශාන්තිය හේතු කොටගෙන පින්වත් ඔබ සෑම දෙනාගේම ජීවිතවලට යහපත උදා වේවා. නිරෝගී සම්පන්නිය සැලසේවා. ගාධ සපල උපද්‍රව රෝගාබාධ දුරු වේවා. කරන කියන සියලු යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සමෘද්ධිමත් ජීවිත සෑම දිනාටම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම ලෝකපාලක ඉෂ්ඨකාමී සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවසු වඩා වර්ධනය වේවා. පිටුතුන් සියලු දෙනාගේ ජීවිත හොඳින් ආරක්ෂා කරගත්වා. සතුටින් ගේතරිය කඩක් යාන වාහන ඇතුළු සෑම දෙයක්ම ඉතාම හොඳින් ආරක්ෂා කරගත්වා. දිව්‍ය උතුම් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමි.
ශ්‍රවණය කරලා දැන් මේ වෙලාවේ දහම් පඬුරු ගැහැදියන් පස්ස ආදී පූජා කරලා මේ සියලුම ආකාරයෙන් රැස් කරගත්තා වූ සියලුම සංසධනය මේ සමාජයේ තාම පින්වන්ත නැනවත් ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත දරුවන් සියලු දෙනෙක් දායාද කරලා මේ සමාජයේ මහා සේවාවක් සිදු කරලා නිදනක් ප්‍රාප්ත වන්නට යෙදුණා වූ මානව හිතවාදී කීර්ති ශ්‍රී දේශමාන්‍ය නොදිවෙන්නටම සාමමිනිසුරු ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ජය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කඩපිටි ජයරත්න සිල්වා ඒකනබර පියාණන් වහන්සේට සේනවර ස්වාමි පුත්‍රයන්න් කුමාරතුමයාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අත්පත් වේවා ලැබේවා ඔබ සංසාර ගමන සුගතිගාමී වේවා පතන බෝධියකින් අමා නිවනින්ම සැරසෙත්වා කියලා සාදු. ඒ ඇතුළු කොට ඇත්තා වූ පරම්පරාගත ගමනිය පරලොව ගොස් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. එහෙම දිනාගේමත් බව ගන්න සුගතිගාමී වේවා. උතුම් නිවනින්ම සැනසෙත්වා